අද අපි කතා කරන්න යන්නේ ලෝකේ බොහෝ දෙනෙකුගේ මේ මොහොතේ අවධානයට ලක් වෙලා තියෙන බොහෝ දෙනෙකු කතා කරන මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි මැද පෙරදිග මේ මොහොතේ ඇති වෙලා තියෙන යුදමය වාතාවරණය පිළිබඳව සහ ඉරානයේ යුද ශක්තිය පිළිබඳව. ඉරානයේ කොපමණ බලවතෙක්ද කියන කාරණය පිළිබඳව. 2026 මාර්තු මාසය වෙනකොට ඉරාන ඉස්ලාමීය ජනරජය අවුරුදු 40කට වඩා තිස්සේ මැද පෙරදිග නඩත්තු කරපු විශාලතම බැලස්ටික් මිසයිල බලකාය නිර්මාණය කරලා තියෙනවා. ජාත්‍යන්තර ආරක්ෂක විශ්ලේෂකයන්ට අනුව ඉරානය සතුව දැන් ක්‍රියාකාරී මිසයිල 3000කට වඩා තියෙනවා. ඒවා රියාද් නුවර ඉඳලා රෝමේ දක්වා ඕනෑම නගරයකට පහර දිය හැකි මට්ටමේ විහිදුණු මිසයිල පද්ධතියක්. ඇයි මෙතරම් මිසයිල ප්‍රමාණයක් මෙතරම් මිසයිල පද්ධතියක් ඉරානය නඩත්තු කරේ? ඉරානය නිෂ්පාදනය කරේ ඇයි කියන කාරණය ගත්තොත් ඉරානය සාමාන්‍ය ගුවන් හමුදාවක් නඩත්තු කරලා නෑ මෙච්චර බලවත් ආකාරයට. උන් ඒක හැදුවේ නැත්තේ ඇයි කියන කාරණය ගත්තොත් ඇයි ඔවුන් මිසයිල් විතරක් මෙච්චර බලවත්ව නිෂ්පාදනය කරේ කියන එක ගත්තොත් ඒකට හේතුව තමයි 1980 දශකයේ සිද්ධ වුණු ඉරාන ඉරාක යුද්ධය. ඉරාන ඉරාක යුද්ධය ඇතුලේ දා මුළු ලෝකෙම බලාගෙන ඉද්දි ඉරාක ගුවන් හමුදාව ඉරාන නගරවලට ගුවන් යානා මගින් බෝම්බ හෙලන්න පටන් ගත්තා. ඒ අමහිරි අත්දැකීමෙන් ඉරානය එක තීරණයක් ගත්තා. ඒ තමයි තමන්ට ගුවන් බලයෙන් ලෝකයක් එක්ක හැරෙන්න බැරි නම් තමන්ට පහර දෙන ඕනෑම රටක් විනාශකාරී මුහුණුවරකට ගේන්න පුළුවන්, අලුදූවිලි කරන්න පුළුවන් ප්‍රහාරක බලයක් තමන් හදාගන්න ඕන කියන එක. ඒක නිසාම තමයි ඉරානය මේ මිසයිල විප්ලවය ආරම්භ කරන්න පටන් ගත්තේ. ඉරානය මේවට කියන්නේ මිසයිල නගර කියලා. මේවා හදලා තියෙන්නේ කළුගල් පර්වත ඇතුලේ පරමාණුක ප්‍රහාරයකට පවා ඔරොත්තු දෙන විදිහට ආරක්ෂක වාර්තාවලට අනුව ගත්තොත් ඉරානයේ පුරා මේ වගේ භූගත මධ්‍යස්ථාන, ඒ කියන්නේ මිසයිල නගර දුසින් ගාණක් තියෙනවා. මේවා විනාශ කරන්න සාමාන්‍ය බංකර් බ්ලාස්ටර් බෝම්බ ප්‍රහාරවත් වෙන්නේ නැහැ. අපිට මතකයි පහුගිය කාලේ ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන සහ හමුදාමය පහසුකම් ගණනාවකට ඇමරිකාව බංකර් බ්ලාස්ටර් බෝම්බ ප්‍රහාර මාලාවක් එල්ල කරන්න පටන් ගත්තා. නමුත් මේ මිසයිල නගර ඉරානයේ හදලා තියෙන්නේ පරමාණුක ප්‍රහාරවලට පවා ඔරොත්තු දෙන විදිහට. මේවා එක තැනක තියෙන දේවල් විතරක් නෙවෙයි. ඉරානය පාවිච්චි කරන්නේ මේ මිසයිල විදින්න ජංගම ලෝන්චර්ස්. ඒ කියන්නේ රෑ වෙලාවේ රාත්‍රී කාලයේ ඕනෑම තැනකට මේවා ගෙනියන්න පුළුවන්. පැය කිහිපයකින් උන්ට ප්‍රහාරයක් සූදානම් කරන්න පුළුවන්. විනාඩි ගානකදී මේ ප්‍රහාරය උන්ට එල්ල කරන්න පුළුවන්. ඒක නිසා මේවා ඔත්තු සේවාවලට හොයාගෙන නිරීක්ෂණය කරන්න තරමක් අපහසුයි. ලේසි වැඩක් නෙවෙයි මේ ලෝන්චර්ස් හොයන එක. මොකද උන් ජංගම ලෝන්චර්ස් පාවිච්චි කරන්නේ මේ එක තැනක නැහැ. උන් රාත්‍රී කාලයේ මේ ලෝන්චර්ස් අරගෙන යනවා, ප්‍රහාරය සැලසුම් කරනවා, විනාඩි ගානකින් මේ ප්‍රහාරය එල්ල කරනවා. මේ මිසයිල් අවි ගබඩාවේ ඉහළින්ම තියෙන අවියක් තමයි ෆාටා 1. ඉරානයේ පළවෙනි හයිපර්සොනික් මිසයිල. මේක වේගය ගත්තොත් ශබ්දයේ වේගය වගේ 13 ගුණයත් 15 ගුණයත් අතර වේගයක් තියෙනවා. ඒ කියන්නේ ඊශ්‍රායලයේ ඇරෝ 3 හරි ඇමරිකාවේ පේට්‍රියට් වගේ මිසයිල් ආරක්ෂණ පද්ධති වලට මේක නතර කරන එක අපහසුයි. කාතිශය අපහසු වෙන්න කාරණය තමයි මේක ගමන් කරන්නේ එකම පාරක නෙවෙයි. මේක ගමන් කරන්නේ අහසේදී තමන්ගේ ගමන් මාර්ග වෙනස් කරලා ඉලක්කයට පතිත වෙන්න. ඊළඟට තියෙන්නේ ෆාටා 2. ෆාටා 2 කියන මිසයිල් එකේ තියෙන්නේ ස්ක්‍රැම් ජෙට් තාක්ෂණය නිසා මේක ලෝකේ දියුණුම අවියක් බවට පත් වෙනවා. දැනට ලෝකේ හයිපර්සොනික් අවි තියෙන්නේ ඇමරිකාව, රුසියාව, චීනය සහ ඉරානයට විතරයි. කයිබාර් එහෙමත් නැත්නම් කොරාම්ෂාර් 4 මේකේ විශේෂත්වය තමයි කිලෝමීටර් 2000ක් දුරට මේක විදින්න පුළුවන්. මුළු අරාබි අර්ධද්වීපයම ඊශ්‍රායලය සහ යුරෝපයේ කොටසක් මේ අවියේ ඉලක්කයක් බවට පත් වෙනවා. මේකේ තියෙන තවත් විශේෂත්වයක් තමයි බහුවිධ යුද හිස්. ඒ කියන්නේ එක මිසයිලයක් අහසට ගියාම ඒකෙන් යුද හිස් කිහිපයක් එකවර එල්ල වෙනවා. කියන්නේ එකම ටාගට් එකට මිසයිල කිහිපයකින් ප්‍රහාර දීමේ හැකියාව උන්ට තියෙනවා.
දශක ගණනාවක් තිස්සේ සම්බාධක අස්සේ ඉරානය මේ වගේ තාක්ෂණයක් හැදුවේ කොහොමද? සහ ඒකට ප්‍රධාන හේතු මොනවාද කියන කාරණේ ගත්තොත් ඔවුන් අනුන්ගේ තාක්ෂණයන් තමයි මේ අරගෙන කොපි කරේ. ඔවුන් අනුන්ගේ තාක්ෂණයන් තමයි නිෂ්පාදනය කරන්න පටන් ගත්තේ. සහ ජාත්‍යන්තර හවුල්කාරීත්වයන් උන්ට ලැබුණා. අනිත් ප්‍රධානම දේ තමයි උන්ට ඉවසීම. ඒක ආරම්භයේ සිද්ධ වෙන්නේ 1980 ගණන් වල ලිබියාවෙන් සහ සිරියාවෙන් ගත්ත රුසියානු ස්කඩ් මිසයිල වලින් තමයි මේකේ ආරම්භය බවට පත් වෙන්නේ. රුසියානු ස්කඩ් මිසයිල ඉරානයට ලැබෙන්න පටන් ගත්තා ලිබියාවෙන් සහ සිරියාවෙන්. හැබැයි උන්ට ලොකුම සහයෝගය ලැබෙන්නේ උතුරු කොරියාවෙන්. ඒ ඉරාන ඉංජිනේරුවන් උතුරු කොරියාවට ගියා. උතුරු කොරියානු තාක්ෂණික ශිල්පීන් ඉරානයට ආවා. ඉරානයේ ශහාබ් 3 මිසයිලය ඇත්තටම උතුරු කොරියානු නොඩොන් 1 මිසයිලයේ දියුණු කරපු පිටපතක්. හැබැයි 2026 වෙද්දි මේ තත්ත්වය ටිකක් වෙනස්. දැන් ඉරානයේ ප්‍රධාන හවුල්කරුවන් වෙන්නේ රුසියාව සහ චීනය. යුක්‍රේනය යුද්ධයත් එක්ක ඉරානය රුසියාවට ඩ්‍රෝන යානා දුන්නා. අපි දැක්කා රුසියානු යුක්‍රේන යුද්ධේ ඉරාන ඩ්‍රෝන යානා භාවිතය සෑහෙන්න දුරට භාවිතා කරා. ඒ වෙනුවෙන් රුසියාව ඉරානයට මිසයිල් තාක්ෂණය ලබා දෙන්න පටන් ගත්තා. රුසියාවේ සහ චීනයේ සැටලයිට් පද්ධති පාවිච්චි කරන්න ඉරානයට දැන් අවසර තියෙනවා. ඒ කියන්නේ ඉරාන මිසයිල් වල ඉලක්කය වැරදීමේ සම්භාවිතාවය දැන් ගොඩක්ම දුරට අඩු වෙලා තියෙනවා. කියන්නේ මීටර් කිහිපයක් දක්වාම අඩු වෙලා තියෙනවා. කියන්නේ දැන් ඉරානයට පුළුවන් එක ගොඩනැගිල්ලක තියෙන එක කාමරයකට වුණත් හරියටම ටාගට් කරලා මිසයිලයක් යවන්න. ප්‍රධානම ප්‍රශ්නය තමයි මෙතන තියෙන ඉරානයට මේ යුද්ධය කොච්චර කාලයක් ඇදගෙන යන්න පුළුවන්ද කියන එක. ඉරානය සතුව මේවා නිෂ්පාදනය කරන්න ශක්තිය කොච්චර තියෙනවද? ඉරානය සතුව තාම මිසයිල් කොපමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවද කියන කාරණය පිළිබඳව. ඉරානයේ DIO ආයතනය දැන් සම්පූර්ණයෙන්ම සම්පෝෂිත ආයතනයක්. කියන්නේ උන්ට තනියම මිසයිල සහ යුදමය උපකරණ හැදීමේ තාක්ෂණය උන්ට තියෙනවා. මිසයිල් හදන්න ඕන ලෝහවල ඉඳන් ඉන්ධන දක්වා හැමදේම උන්ගේ රටේ සම්පත් සම්පූර්ණයෙන්ම උන්ට තියෙනවා. උන්ට වෙනත් රටවල් වලින් උපකරණ සහ තාක්ෂණයන් ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. ඒක නිසා ඔවුන් රට ඇතුළෙම ඔවුන්ගේ ආයුධ නිෂ්පාදනය කරනවා. වාර්තාවලට අනුව සාමාන්‍යයෙන් කාලෙකදී ඔවුන් මාසෙකට මිසයිල් 50-100ක් විතර හදනවා කියලා වාර්තාවල සඳහන් වෙනවා. හැබැයි යුද්ධයක් වෙලාවට ඒක දෙගුණ කරන්න උන්ට පුළුවන්. කියන්නේ මේ යුදමය වාතාවරණයේදී උන්ට ඒ தත්ත්වය දෙගුණය කරන්න පුළුවන්. ඉරානයේ තමන්ගේ ආයුධ කර්මාන්තශාලා රට පුරාම විසිරවලා තියෙනවා. එක තැනකට බෝම්බ ගැහුවා කියලා ඉරානයේ මිසයිල් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නැන හිටින්නේ නැහැ. ගොඩක්ම නතර වෙන්නේ නැහැ. ගොඩක් ඒවා තියෙන්නේ තවමත් පෘථිවිය අභ්‍යන්තරයේ. කියන්නේ පොළොව යට තමයි ඔවුන්ගේ මිසයිල් කම්හල් පවත්වගෙන යන්නේ ගොඩක්ම ඒවා. තවත් විශේෂත්වයක් තමයි ඉරානය තනියෙන් නෙවෙයි සටන් කරන්නේ. ඉරානයේ ආධාර මත යැපෙන ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය උන්ට මිසයිල් 1,50,000ක් විතර තියෙනවා කියලා සඳහන් වෙනවා. යෙමනේ හූතිවරුන්ටත් ඉරානයේ මිසයිල් තියෙනවා. ඉරානයේ යුද ශක්තියෙන් කොටසක් උන්ටත් ලබා දීලා තියෙනවා. මේක හරියට ඉරානයේ වටේම තියෙන මිසයිල් පවුරක් වගේ. අපිට ලංකාවට එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් වෙච්ච විනාශය ගැන මතකයිනේ. අන්න ඒ වගේම තෙල් නැව් වලට පහර දීලා ලෝකෙම ආර්ථිකය හිර කරන්න ඉරානයට මේ හරහා පුළුවන් වෙනවා. ඒ වගේම අවසාන ප්‍රශ්නය තමයි අපිට පැන නගින්නේ අයන් ඩෝම් හරි ඇමරිකාවේ පේට්‍රියට් වගේ ආරක්ෂක පද්ධති වලට පුළුවන් ද ඉරාන ප්‍රහාරයක් සම්පූර්ණයෙන්ම නතර කරන්න කියන එක. ඇත්තම උත්තරය ගත්තොත් මේක සම්පූර්ණයෙන්ම ඒ වගේ ආරක්ෂක පද්ධති වලට මිසයිල් ප්‍රහාර වළක්ව ගන්න බෑ. හැබැයි ඒ වගේ තාක්ෂණය ගත්තොත් හරිම දියුණුයි. ඒ වගේ ආරක්ෂක පද්ධති දියුණුනාට ඒවට සීමාවක් තියෙනවා. ඉරානය කරන්නේ එකපාරට මිසයිල් සහ ඩ්‍රෝන යානා 100 ගණනක් එකම ඉලක්කයකට යවන එක. එතකොට ආරක්ෂක පද්ධති වලට තියෙන මිසයිල් ඉවර වෙනවා. හැබැයි ඉරානයේ ප්‍රහාරය නතර වෙන්නේ නැහැ. මේක තමයි ඉරානයේ ප්‍රධානම යුද උපක්‍රමය බවට පත් වෙලා තියෙන්නේ. ඉරානය කියන්නේ ඇමරිකාව වගේ ලෝකේ දියුණුම රටවල් එක්ක සාම්ප්‍රදායික යුද්ධ කරලා දිනන්න පුළුවන් රටක් නෙවෙයි. ඔවුන් ඒක දන්නවා. ඒක නිසාම තමයි ඔවුන් මේ මිසයිල් බලය හැදුවේ. උන්ට පහර දෙන ඕනෑම රටකට දරාගත නොහැකි පාඩුවක් කරන්න
මේ මිසයිල ප්‍රමාණවත් බවට පත් වෙනවා. මිසයිල 3000ක් භූගත නගර දුසිම් ගානක් හයිපර්සොනික් තාක්ෂණය මේක තමයි 2026 වෙද්දී ඉරානයේ ලෝකෙටම පෙන්වන සැබෑ යුද්ධ ශක්තිය. උන්ට පහර දෙන්න කලින් ඕනෑම රටක් දෙපාරක් නෙවෙයි 10 පාරක් හිතන්න මේ හේතු ටික ප්‍රමාණවත් වෙනවා.